ඔන්න අපි ආව 6 වෙනි කොටසට. හැමෝටම මතක ඇතිනේ කලින් කොටසේ අපි බැලුවේ සහස්‍ර සහ දවස් අතර ඇති ගැළපීම ගැන. එතනදී අපිට 6 වෙනි දවසේ ඉතුරු වුණා. එහෙමනම් අද අපි බලමු 6 වෙනි කොටස කොහොමද 6 වෙනි සහස්‍රයට ගැලපෙන්නේ කියලා. 6 වෙනි දවස මනුෂ්‍යයා සහ ස්ත්‍රී නිර්මාණය කිරීම. එහෙමනම් අපි මේ ඉන්න 6 වෙනි සහස්‍රයට මේ 6 වෙනි දවසේ මැවීම කොහොමද ගැලපෙන්නේ කියලා බලමු. කොහොමද දෙවියන් වහන්සේ මේ මනුෂ්‍යයා සහ ස්ත්‍රී නිර්මාණය කරේ? දෙවියන් වහන්සේ පොළවේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුලට ජීවනයේ හුස්ම හෙළනු ලැබුවා. ඒ විට ඔහු ජීවමාන ප්‍රාණියෙක් වුණා. ඒ කියන්නේ පණ තියෙන ජීවියෙක් වුණා. ඊට පස්සේ අපි බලමු කොහොමද දෙවියන් වහන්සේ ස්ත්‍රී නිර්මාණය කරලා දුන්නේ කියලා. මොකද දෙවියන් වහන්සේ දැක්ක මනුෂ්‍යයාට සහකාරියක් උවමනා කරනවා කියලා. හැබැයි දෙවියන් වහන්සේ ස්ත්‍රිය නිර්මාණය කරේ දූවිල්ලෙන් නෙවෙයි. දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට අද නින්දකට පත් කරලා ඔහුගේ පැත්තකින් සිංහල බයිබලයේ සහ ඉංග්‍රීසි බයිබලයේ ලියලා තියෙන්නේ නම් ඔහුගේ ඉල ඇටයක් ගෙන කියලා. අන්න එහෙම ඒ ස්ථානීය මාංශයෙන් පුරවලා තමයි ස්ත්‍රිය නිර්මාණය කරේ. ඊට පස්සේ ඔවුන් දෙදෙනා එක් මාංශයක් වෙනවා කියලා දෙවියන් වහන්සේ කිව්වා. ඒකට හේතුව ස්ත්‍රියව නිර්මාණය කරේ දූවිල්ලෙන් නොවීමත් ස්ත්‍රියව මනුෂ්‍යයාගේ මාංශයෙන් නිර්මාණය කිරීමත්. මනුෂ්‍යයා සහ ස්ත්‍රිය ආදම් සහ ඒව කියලා අපි හැමෝම දන්නවා. එහෙමනම් අපි ආපහු සරලව බලමු මේ නිර්මාණය. දෙවියන් වහන්සේ පොළවේ දූවිල්ල රැගෙන ආදම්ව නිර්මාණය කරා. ආදම්ව තද නින්දකට දාලා ඔහුගේ පැත්තකින් ඔහුගේ ඉලෑටයක් රැගෙන ඒකෙන් ඒවව නිර්මාණය කරා. ඉන් පසුව ඒව ආදම්ගේ ස්ත්‍රිය ආදම්ගේ මනමාලිය හැටියට ඔහුට ලබා දුන්නා. මෙන්න ඔවුන් දෙදෙනා ඒකත්වයකට පැමිණුණා. මේ තමයි බයිබලයේ ඔබට හමුවන පළමුවන ආදම්. පළමුවන ආදම් මේ නම් කවුද අවසාන ආදම්? 15 වෙනි පරිච්ඡේදයේ 45 වෙනි පදය කියවලා බැලුවොත් ඔබට හමුවනවා මේ අවසාන ආදම්. ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. අපි බලමු 6 වෙනි දවසේදී ආදම්ට සිද්ධ වුණ දේවල් අවසාන ආදම් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේට සිද්ධ වුණාද කියලා. උන්වහන්සේ උපත ලැබුවා. ඒ වගේම උන්වහන්සේව මරණයට පත් කරා. ඊට පස්සේ උන්වහන්සේ නැවත නැගිටලා ස්වර්ගයට පිටත් වෙලා ගියා. මේ ක්‍රියාවලිය කොහොමද 6 වෙනි දවසට සමාන වෙන්නේ? ඔබ දන්නවා ආදම් තද නින්දකට පත් කරලා තමයි ඒවව නිර්මාණය කරන්නේ. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේ සදාකාල මරණයක යටත් වෙලා හිටියේ නැහැ. උන්වහන්සේ දවස් 3කට පස්සේ නැගිටවනු ලැබුවා. නැවත නැගිටවීම සිද්ධ වුණා. ඒ කියන්නේ උන්වහන්සේ තද නින්දක හිටියා වගේ. ඒ තද නින්දට යන්න කලින් ඔබට මතක ඇති යොහාන් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි පදයේදී පේනවා උන්වහන්සේට හෙල්ලයකින් නැනලා හරියට ආදම්ගේ ඉලය ඇරියා වගේ උන්වහන්සේගේ ඇලය අරිනවා. ආදම්ගේ ඉලය ඇරීම තුලින් ඔහුට හම්බ වුණ දේ තමයි ස්ත්‍රිය. ඒව දෙවියන් වහන්සේ ඒව ඔහුගේ සහකාරිය ඔහුගේ මනමාලිය හැටියට ලබා දීලා ඔවුන් දෙදෙනා ඒකත්වයකටපත් වුණා. නමුත් ක්‍රිස්තුස් වහන්සේට සිද්ධ වෙන්නේ උන්වහන්සේගේ නැවත නැගිටීමෙන් පස්සේ උන්වහන්සේට ලැබෙන මනමාලිය තමයි එක්ලේශියාව. එක්ලේශියාව කියන වචනය ඔබට අලුත් වෙන්න පුළුවන්. නමුත් මේක ග්‍රීක වචනයක් වගේ මේකේ අර්ථය වෙන්නේ gathering. එහෙම නැත්නම් රැස්වීම. උන්වහන්සේගේ අනුගාමිකයන්ගේ රැස්වීම යන අර්ථය. මෙන්න මේ එක්ලේශියාව යන වචනය තමයි ඔයගොල්ලන්ට ඇහෙන්නේ සභාව එහෙම නැත්නම් පල්ලිය හැටියට. නමුත් මතක තියාගන්න මුල් භාෂාවේ ග්‍රීක භාෂාවේදී පාවිච්චි කරලා තියෙන වචනය තමයි මේ එක්ලේශියාව කියලා කියන්නේ. ඒකේ අර්ථය උන්වහන්සේගේ රැස්වීම, අනුගාමිකයන්ගේ රැස්වීම. මෙන්න මේ රැස්වීම තමයි සංකේත ඔබ දන්නවා නම් ඔබට හමුවනවා බයිබලයේ කිහිප තැනකම යේසුස් වහන්සේගේ මනමාලිය හැටියට කතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ මනමාලිය තමයි මේ එක්ලේශියාව. දැන් ඔබට මේක සරල වෙයි. ඔබ දන්නවා ආදම් තද නින්දකට පත් වුණාට පස්සේ ඔහුට බිහිවෙච්ච මනමාලිය තමයි ඒව. එහෙමනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දවස් 3ක මරණය ඒ කියන්නේ තද නින්දට පත් වුණාට පස්සේ උන්වහන්සේට බිහි වුණ මනමාලිය තමයි මේ ක්ලේශියාව. එහෙම නැත්නම් උන්වහන්සේගේ අනුගාමිකයන්ගේ රැස්වීම. හොඳයි. දැන් ඔබ දන්නවා 6 වෙනි දවසට සාපේක්ෂව 6 වෙනි සහස්‍රයේ ඉතුරු වෙලා තියෙන්නේ මොකක්ද? ඔව්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ මේ අනුගාමිකයන් එහෙම නැත්නම් මේ ක්ලේශියාව ඒකත්වයකට පැමිණිය යුතුයි. ඒක සිද්ධ වෙන්නේ කොහොමද? මනමාලිය ස්වර්ගයේ ඉන්නකොට මනමාලි ලෝකේ ඉන්නකොට මේ ඒකත්වය සිද්ධ වෙන්න බැහැනේ. එහෙමනම් දැන් ඔබට තේරෙනවද මේ 6 වෙනි සහස්‍රයේ අනිවාර්යෙන්ම සිද්ධ විය යුතු කරුණක්? ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අනිවාර්යෙන්ම ස්වර්ගයේ සිට පෘථිවියට පැමිණිය යුතුයි.
අන්න ඒ ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ උන්වහන්සේගේ අනුගාමිකයන් උන්වහන්සේගේ ක්ලේශියාව උන්වහන්සේ සමග ඒකත්වයකට පැමිණීම. අන්න ඒක තමයි මේ සහස්‍රයේ ඉතුරු වෙලා තියෙන ලොකුම රහස. එහෙමනම් ඔබ දැන් දන්නවා ඔබ හරිම වාසනාවන්තයි මේ වචන අහන්න තරම්. ඔබ උන්වහන්සේගේ අනුගාමිකයෙක් නම් උන්වහන්සේව හොයා යන කෙනෙක් නම් ඔබ දන්න දේ තමයි මේ සහස්‍රයේ කොහේ හෝ දවසක අනිවාර්යයෙන්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත වතාවක් ලෝකයට එන්න නියමිතයි වගේම අපි උන්වහන්සේගේ ළඟට ගන්නට උන්වහන්සේ සමග ඒකත්වයක් වන්නට නියමිත බව. බයිබලය වඩා ගැඹුරු අධ්‍යයනය කරන්න ඔබ කැමති නම් දිගටම අපිව ෆලෝ කරන්න.